දකුණු ආසියාතික කලාපයේ භූගෝලීය පිහිටීම පිළිබඳව සාකච්ඡා කරනකොට ඉන්දියාව පිළිබඳව සුවිශේෂී ලෙස සාකච්ඡා කරන්න ඕනේ. තාර්කාන්තාරය, වින්ධ්‍යා කඳුවැටිය, සත්පුර කඳුවැටිය දකුණු ආසියාවේ ඩෙකන් සානුවේ දෙපස පිහිටි නැගෙනහිර හා බටහිර ගාට්ස් කඳු වල ග්ලැසියර් මගින් ජල ධාරාවන් නිර්මාණය වී තිබීම. ඒ අනුව ඇෆ්ගනිස්තානය, පාකිස්තානය උතුරු දේශ සීමා බද ප්‍රදේශවලින් ආරම්භ වන ප්‍රධාන අතුගංගා තියෙනවා. ජේලම්, චෙනාබ්, රූබි, බියාස්, සත්ලෙජ් යන අතුගංගාත් ඉන්දු ගංගාව, යමුනා, ගෝදාවරි, ක්‍රිෂ්ණා, කාවේරි, බ්‍රහ්මපුත්‍ර යන නදීනුත් උදාහරණ ලෙස ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගන්න විට ඉන්දියන් සාගරයෙන් වටවුණ දූපතක්, උෂ්ණත්වය සෙල්සියස් 37ක වසර පුරාම පැතිරුණු උෂ්ණත්වයක් හා වර්ෂාපතනයක් ලැබෙනවා. ප්‍රධාන ගංගා 4කින් යුක්ත වෙනවා. මහවැලි, කළු, කැලණි, වලවේ යන ප්‍රධාන ගංගා 4. මොරිස් ගිල්ස්බර්ග් මූලික සමූහ ආයතන සංකීර්ණ සමාජ විග්‍රහයක සමස්ත දකුණු ආසියානු කලාපයට අයත් රාජ්‍යයක් වශයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, නේපාලය, බංගලාදේශය, මාලදිවයින, භූතානය, ඇෆ්ගනිස්තානය යන රාජ්‍යයන් උදාහරණයට ගන්න පුළුවන්. මැක්ස් වේබර් කියනවා දකුණු ආසියාවේ පවතින සමාජ සංස්කෘතික අනන්‍යතාවයන්ට හේතු වන එම කලාපයට අනන්‍ය වූ සමාජ විද්‍යාවන් නිර්මාණය කළ හැකි බව දක්වනවා. ජවහර්ලාල් නේරු The Discovery of India යන කෘතියත් මේ පිළිබඳව තොරතුරු ලබා ගන්න උපයෝගී කරගන්න පුළුවන්. තව මෙගස්තීනියස්ගේ පාහියන්, හියුන්සන්, ඇල්බරෝනි, මාකෝ පෝලෝ, ඉබ්බන් බතූතා ඒ විද්වතුන් නිර්මාණය කරන ලද වාර්තාද මේ භූගෝලීය පිහිටීම පිළිබඳ තොරතුරු ගන්න පුළුවන්. ලෝකයේ උසම කඳු පන්තිය තියෙනවා. මේ කලාපේ වටා ඇති මුහුදු අනෙක් රටවල් වල වෙන්න පවතින හේතුවක් වෙනවා. අභ්‍යන්තර ගංගා, කාන්තාර විශාල බිම් තියෙනවා. ඒ නිසා මේ වෙන්වීම හේතුවෙන් භාෂාවන් වෙනස් වෙලා තියෙනවා. බගේලි, අවදි, බෝජාපුරි, මාල්වි, තෙලිඟු භාෂාව වගේ මේ ඉන්දියාවේ ප්‍රචලිත වෙලා තියෙනවා. ඉන්දියාවේ භාෂා 227ක් පවතිනවා. ඒ අනුව අපේ අනිත් වීඩියෝස් වල කුලය, ආගම්, සංස්කෘතිය පිළිබඳ සාකච්ඡා කරන නිසා ඒ සියලුම විස්තර මේ දකුණු ආසියානු කලාපයේ භූගෝලීය පිහිටීම නිසා ඇති වූ ඒකීයත්වයට හා විවිධත්වයට හේතුවක් වන නිසා ඒවායින්ද තොරතුරු ලබා ගන්නවා.